කොහොමද ඔයගොල්ලන්ට මේ හිතුනේ ගමන් රයිස් කුකර් එකේ හදපු වටලාපම හදමුද බලන්න. එන්නකො එහෙනම්. මුලින්ම පෑන් එකක් ලිපේ තියාගෙන සීනි මේස හැඳි 3ක් දාගන්නවා. දාලා මේක හොඳට කැරමල් කරගන්න ඕනේ. සීනි ටිකක් කැරමල් කරලා දාගත්තාම ලස්සන පාටක් ගන්න පුළුවන් ඒකයි. ගොඩාක් කර ගන්න එපා. මෙන්න මේ ගානට කැරමල් වුණාම ඇති. දැන් මේකට උණු වතුර මේස ඇඳි 3ක් දාගන්නවා. පොල් කිරි කෝප්පෙකුත් දාගන්නවා. මෙතන තියෙනවා මිලිලීටර් 350ක්. මේ ගමන්ම අපි හකුරු 250කුත් මේකටම දාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මේ පොඩියට කපාගත්තු හකුරු ටික කෑලි නැති වෙනකන් දේ කරගන්න ඕනේ. දැන් හකුරු ටික හොඳට දිය වෙලා තියෙන්නේ. මේක දැන් උතුරගෙන එන්නේ. දැන් ලිප ඔෆ් කරලා නිවෙන්න පැත්තකින් තියාගන්නවා. මේ වටලාපම හදන්න බිත්තර 5ක් ඕන කරනවා. මම මේ සයිස් බිත්තර 5ක් අරන් තියෙනවා. වටලාපම හදාගන්න පුළුවන් තරමේ භාජනයක් අරන් මම මේ බිත්තර 5 එකට කඩලා දාගන්නවා. වැනිලා තේ හැන්දක් දාගන්නවා. දැන් කුරුඳු පොතු එනසල් කරාබු නැටි ටිකක් කුඩු කරලා ඒකත් මම මේකටම දාගන්නවා. විනාඩි 2ක් මම හොඳට බිත්තර ටික විස් කරගන්නවා. දැන් අපේ පැණි එකත් හොඳට නිවිලා තියෙන්නේ. දැන් මේ පැණි ටිකත් අපේ බිත්තරයකටම දාගන්නවා. තව විනාඩි 2ක් මේක හොඳට විස් කරගන්න ඕනේ. දැන් මම ස්ටීමර් කරගන්න පුළුවන් භාජන 3ක් අරන් තියෙනවා. ඔයාලා 3ක්ම ගන්න ඕනේ නැහැ. ඔයාලට කැමති ගාණක් ගන්න පුළුවන්. ගන්න භාජනයේට තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගා ගන්න. මුලින්ම අපි මේක හොඳට පෙරා ගන්න ඕනේ. පෙරුවට පස්සේ පෙන වගේ තියෙනවනේ මම ඒ ටික අයින් කරගන්නවා. දැන් අපි ලෑස්ති කරගත්ත භාජන ටිකට දාගන්න තමයි තියෙන්නේ. මේ තව පෙන වගේ ටිකක් තියෙනවා මම මේ ටික අයින් කරගන්නවා.
දැන් ෆොයිල් කොලයකින් වහගන්න තමයි තියෙන්නේ. ඔයාලට ෆොයිල් කොලයක් නැත්නම් ස්ටීමර් මූඩියට රෙද්දක් යට ගාලා ගන්න පුළුවන්. දැන් අපේ වටලාප්පන් ටික ලෑස්ති. විනාඩි 40ක් ස්ටීම් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විනාඩි 45කට පස්සේ මේ විදිහට ගෙදර අයට හදලා දීලා බලන්නකෝ. මේ වටලාප්පන් මාරම රසයි. ලොකු පොඩි ඕන කෙනෙක්ට ආසාවෙන් කන්න පුළුවන් රස වටලාප්පන් මේ. බලන්න පාට මේක දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. මේක අපි අනිත් පැත්ත හරවගමු. බලන්න මේකේ පාට ලස්සන වගේම තමයි රසත්. ඔයාලට මේ වෙලාවේ දාගන්න පුළුවන් කජු මුද්ද රස බලන් එහෙම තියෙනවා නම්. මා ගාව කජු නැහැ මේ වෙලාවේ. මුද්ද රස බලන් ටිකක් මම දාගන්නවා මේක උඩින්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු. එතකම් පරිස්සමින් ඉන්න.